අද දිනයේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ දර්ශනය හා මනෝවිද්‍යාව පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලයෙන් විශේෂ පන්ති සාමාර්ථයක් සහිත උපාධියක් හිමි කරගෙන මනෝවිද්‍යාව පිළිබඳව පශ්චාත් උපාධිලාභියෙක් මෙන්ම මානව සංවර්ධන හා මනෝවිද්‍යා උපදේශන ශිල්පියෙක් සහ දාර්ශනික විනෝදාස්වාදියෙක් එනම් අන් අයට සතුටින් සිටීමට කෙසේදැයි උපදෙස් දෙන විශිෂ්ට බුද්ධිමතෙක්. මොහු නමින් වසන්ත මාරසිංහ. අද මම ඔහුගෙන් අහන්නේ ළමා සංවර්ධන මනෝවිද්‍යාවේ පරිණතිය හා ඉගෙනුම අතර ඇති සම්බන්ධය කුමක්ද කියලා. අපි මේ දවස්වල කතා කරමින් ඉන්නේ මේ ළමා සංවර්ධන මනෝවිද්‍යාව පිළිබඳ තියෙන වැදගත් සංකල්ප ගැන. ඉතින් අද ඔයගොල්ලන්ට කතා කරන්න යන්නේ මේ ළමා වර්ධනය පිළිබඳ බලපාන ප්‍රධාන සංකල්පයක් තමයි පරිණතිය සහ ඉගෙනුම කියන එක. අපි ඉස්සෙල්ලාම පරිණතිය ගැන කතා කරමු. ළමා වර්ධනය පිළිබඳ ඉදිරිපත් කර තියෙන වැදගත්ම සංකල්පය තමයි පරිණතිය කියන එක. ඒ කියන්නේ ළමයෙක් වයසින් වැඩෙනකොට ළමයාගේ චර්යා පද්ධතිය වෙනස් වෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇතිනේ. ඒකක් නෙමෙයි චර්යා කියන හැසිරීම් පද්ධතිය වෙනස් වෙනවා. මේක තමයි පරිණතිය කියලා හඳුන්වන්නේ. ළමයා වයසින් වැඩිදී ළමයාගේ චර්යාවන් ඇති වෙන වෙනස. ඉතින් ඒ විතර නෙවෙයි අපේ පරිසරයේ ආධාරයෙන් තොරව අභ්‍යන්තර ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය වර්ධන ළමයාගේ ඇති වෙනවා. මේකත් පරිණතියට අයිති වෙනවා. කියන්නේ අභ්‍යන්තර ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය වර්ධනය කියන්නේ පැත්තකින් ශරීරයේ අවයව වර්ධනය වීම අභ්‍යන්තර අවයව වර්ධනය වීම මේවා සේරම පරිණතියට අයිති වෙන දේවල්. ඒක වැදගත්ම දේ තමයි යම් කාර්යයක් කියව ළමයා තුළ ළමයට යම්කිසි මොටිවේෂන් එකක් ලබා ඒ කියන්නේ පෙළවීමක් ලබා දීමේ සූදානමත් අපට පරිණතිය කියලා හඳුන්වන්න පුළුවන්. මේ පරිණතිය කියන්නේ ඇත්තටම ළමයාගේ මේරීමවත් වැඩිම කියලා අපි ගැටින් මතක තියාගන්න එක තමයි වඩාත් හොඳම දේ. මේ පරිණතිය ගොඩක් බලපාන ප්‍රවේණීවත් ආරය ගොඩක් දුරට බලපාන කියලා මනෝවිද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. මනෝවිද්‍යාඥයෙක් මානව සමාජ උපදේශකයෙක් ග්‍රන්ථ කර්තෘවරයෙක් කවන ආනල් ගෙසල් කෙනෙක් තමයි මේ පිළිබඳ ඉස්සලාම න්‍යායක් ඉදිරිපත් කරේ. එයා ළමා වර්ධන රටා පිළිබඳ විශේෂ න්‍යායක් ඉදිරිපත් කරා. ඒකෙන් එයා කියනවා ළමා සංවර්ධන ප්‍රධාන සාධකයේ පරිණතිය කියලා. ඒ කියන්නේ ළමයා ලදරු වී සිට වැඩිහි දක්වා ළමෙක් වර්ධනය වෙනවානේ. ඒ වර්ධන අවස්ථා මාලාවක් තියෙනවා. ඒ අවස්ථා මාලාවේ එක අවස්ථා ළමයාගේ කායික වර්ධනයේ පරිණතිය කියලා පරිණතිය තව වැදගත් සාධකයක් කියලා මේ හඳුන්වන්න උත්සාහ කරා. ඉතින් අපි මේ ගැන කතා කරද්දී ළමා සංවර්ධන සමහර ක්‍රියාවලට පරිණතිය විශාල බලපෑමක් සිදු කරන අවස්ථා තියෙනවා. ඒ විතර නෙමෙයි පරිණතිය හා ඉගෙනුම අතර තියෙන මනා සබඳතාවයක් තියෙනවා. ඉගෙනීම කියලා කියන්නේ ළමෙක් ඉස්කෝලේට යන්න ඉස්සෙල්ලා ඉපදලා අවුරුදු 3ක් විතර යද්දී පරිසරය ඇසුරින් යම්කිසි අත්දැකීම් දෙන පරිසර අත්දැකීම් තුලින් යම්කිසි දැනුමක් ලබනවානේ යම්කිසි පුහුණුවක් ලබනවානේ. ඔන්න ඕක තමයි ඉගෙනීම කියලා අපි මෙතන අර්ථ දක්වන්නේ. අවුරුදු 5 ළමයි සියලුම දක්ෂතා හැකියාවන් ඉගෙනීම පරිණතිය කියලා හඳුන්වන්න පුළුවන්. අවුරුදු 5ක් ළමෙක් අවුරුදු 5ක් වෙද්දී ළමයා තියෙන දක්ෂතා හැකියා ඒ සියල්ලම ඉගෙනගත්තු දේවල් බාහිර පරිසරයෙන් පරිණතියට අයිති වෙන දේවල්. ළමා සංවර්ධනයේ සමහර ළමයි ක්‍රියාවන්ට පරිණතිය විශාල බලපෑමක් කරන අවස්ථා තියෙනවා. ඒ විතරක් නෙමෙයි සමහර ක්‍රියාවලට ඉගෙනීමත් විශාල බලපෑමක් කරනවා. ළමා වර්ධන ක්‍රියාවලිය අවධිය ගැන අපි කතා කරද්දී පරිණතිය වැඩි වශයෙන් බලපාන අවස්ථාවක් ගැන තමයි කියන්න යන්නේ. අපි මේකේ ප්‍රධාන මධ්‍යස්ථ මැදාගිය කියලා හඳුන්වන්නේ වයස අවුරුදු 3 කියලා අපි හඳුන්වන්නේ. දැන් වයස අවුරුදු 3ක ළමයෙක් ගත්තාම දැන් 3 තමයි මේකේ මධ්‍යස්ථාගේ. දැන් වයස අවුරුදු 3ට අඩු ළමයෙක් දිහා බලන්න. එයා වැඩි වශයෙන් පරිණතීමේ ලක්ෂණ තමයි පෙන්වන්නේ. කියන්නේ වැඩිීමේ ලක්ෂණ තමයි පෙන්වන්නේ. හැබැයි අවුරුදු 3ට වැඩි ළමයෙක් තුල වැඩි වශයෙන් ඉගෙනීමේ ලක්ෂණයි පෙන්වන්නේ. ඒ කියන්නේ 3ට අඩු ළමයෙක් තුල පරිණතීමේ ලක්ෂණ. ඒ කියන්නේ මේරීම වර්ධනීමේ ලක්ෂණ පෙන්වන්නේ. අවුරුදු 3ට වැඩි ළමයෙක් තුල වැඩි වශයෙන් ඉගෙනීමේ ලක්ෂණ ඉගෙනීමේ බලපෑම් පෙන්වන්න පුළුවන්. ඒ නිසා මම මේතනදී කියන්නේ පරිණතිය හා ඉගෙනුම අතර ගොඩාක් සම්බන්ධතාවයක් තියෙනවා. අපි ගුරුවරු වශයෙන් වැඩි වශයෙන් මතක තබා ගැනීම මේක ළමගේ පරිණතියට සරණාකාර ඉගෙනුම ලබා දෙන එක. ඒ ගැන තමයි මම ඊළඟට කියන්න යන්නේ. ළමා ඉගෙනුම හා පරිණතිය විශාල වශයෙන් බලපෑමක් කරනවා කියන එක නූතන මනෝවිද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. පරිණතයේ වැඩි වෙන විට ඉගෙනීමේ උනන්දු කාර්යක්ෂමතාවයේ ළමයාගේ මොටිවේෂන් එක වැඩි වෙනවා. පරිණතියට පෙර ළමයා දෙන ඉගෙනුම ළමයි පරිණත වෙන්න නිසා ඉගෙනුමක් අපි ලබා ගන්න. ළමයට උගන්වන්න හදනවා යම් කිසි දෙයක්. ඒක ගොඩක් නිෂ්ඵලයි. මම උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම අවුරුදු 3ට අඩු ළමයෙකුට අපි ගණන් උගන්වන්න යනවා. ඒක ඊටාම නිෂ්ඵල ක්‍රියාවලියක්. ඒ තරන්නේ මේ
පරණතිය වඩාත් වර්ධනය වී ඇති අවස්ථාවලත් යමක් පුහුණු කරද්දී ළමයාට ඒක එපා වීමක් වෙනවා. ළමයාට ඒක ඒ අවස්ථාවේ ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් ළමයෙක් අවුරුදු 3 කුඩා බයිසිකලයක් කියන්නේ ට්‍රයිසිකලයක් පදින්න පුළුවන් අවුරුදු 3 විතර. ඉතින් ඒක එයාට අවුරුදු 2 දී අපි ඒක උගන්වන එක ඉතාම අසාර්ථක ක්‍රියාවක්. එයාට බෑනේ ඇවිද ගන්නත් හරියට බැරි ළමයෙකුට කොහොමද බයිසිකලයක් පදින්නේ. ඒ තරම් නෙමෙයි. අවුරුදු 5ක ළමයෙකුට කුඩා ට්‍රයිසිකල රෝද තුනේ ට්‍රයිසිකලයක් පදින්න පුරුදු කරන්න යනවා. ඒ වයසට යාට ඒක ගැලපෙන්නේ නැහැ. ඒතර ඒකත් ඉතාම අසාර්ථක ක්‍රියාවක්. ඒ කියන්නේ යාගේ වයසට ගැලපෙන්නේ නැති ක්‍රියාවක්, නොගැලපෙන ක්‍රියාවක්. ඒ නිසා අපි ඔයගොල්ලෝ සේරම මතක තියාගන්න ඉතාම වැදගත්ම දෙයක් තමයි පරිණතයේ වර්ධන සමානුපාතික වන ළමයට අධ්‍යාපනය ලබා දෙන එක. මේ ගැන විශේෂ පරීක්ෂණ කරා ස්විස්ලන්ත මනෝවිද්‍යාඥයෙක්, ළමා සංවර්ධන උපදේශකයෙක්, ඒ විතරක් නෙමෙයි ග්‍රන්ථ කතුවරයෙක්, ස්විස්ලන්තයේම පිළිගත් ඉතා විශිෂ්ට මනෝවිද්‍යාඥයෙක් තමයි ජීන් ෂෝන් පියාජේ කියන එක්කෙනා. මේ ජීන් පියාජේ කියන එක්කෙනා ළමා වර්ධනයේ අවදි පිළිබඳ විශ්ලේෂණයක් කළා. අවදි පිළිබඳ වැඩසටහනක් කළා. ඒ අවධිය දැස්ලම් අධ්‍යාපන මනෝවිද්‍යාවේදී භාවිතා කරන අධ්‍යාපන මනෝවිද්‍යාව ඉගෙන ගන්න හැටි උගන්වනවා. ඉතින් එයා කියන්නේ අනිවාර්යයෙන්ම ළමයිගේ පරිණතියට සටන ආකාරයෙන් අධ්‍යාපනය ලබා දෙන්න කියලා. ඒ කියන්නේ පරිණතිය හා ඉගෙනුම අතර මනා සබඳතාවයක් තියෙනවා. ඒ නිසා මේ මනෝවිද්‍යාඥ කියනවා ළමයා බුද්ධි වර්ධන සටන ආකාරයෙන්. ඒ කියන්නේ බුද්ධි වර්ධන සමානුපාතික ලෙස අධ්‍යාපනය ලබා දෙන්න කියලා. ඉතින් ළමා සම්වර්ධනයේ ඕගොල්ලන්ට දැන් තේරෙනවා ඇති පරිණතිය හා ඉගෙනුම අතර මනා සබඳතාවයක් තියෙනවා කියලා. ඒ තරන්නේ මේ කතාව අවසන් කරන්න මේදී පරිසර දෙකසේ මේකට බලපාන. මොකද ළමා සංවර්ධනයේදී පරිණතිය ඉගෙනුම පරිසරයේ ප්‍රවේණී කියන සාධක මේ හතර විශාල වශයෙන් බලපෑම කරන සාධක හතරක්. ළමයාන් භාෂාවක් ඇත්තට මේකට ගන්නේ පරිසරය තුලින්. ළමයා පරිසරයෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. දැන් ලෝක හොඳම අධ්‍යාපන ක්‍රමයේදී පින්ලන්තේ, අනිත් පැත්තේ ජපානයේත් මේ ක්‍රියාත්මක බුද්ධිය සරණාකාරයෙන් අධ්‍යාපනය දෙනවා. දැන් අපේ ඉස්කෝලේ ගිය ගමන් ළමයට උගන්වන්න යනවා. නමුත් ඒ ඉස්කෝල පින්ලන්තයෙන් ජපාන වගේ රටවල කරන්නේ ළමයට පරිසරය ගැන කියලා දෙන එක තමයි. පරිසරය ඇසුරින් ගැනීමක් තමයි ඉතින් කරන්නේ. එහෙනම් අපි ආයෙත් මේ කිව්ව කතාවත් වලින් හැමෙමු. good luck.